සුබ දවසක් හැමෝටම. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ කොහොමද buyandgood.lk එකේ සාර්ථකව ඇඩ් එකක් පෝස්ට් කරගන්නේ කියන එක. ඉතින් අපි මුලින්ම account එකක් create කරගෙන ඉමු. ඔයා ගාව දැනටමත් account එකක් තියෙනවා නම් ඔයාගේ phone number එක password එක දින මෙතනින් sign in වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි බලමු කොහොමද අලුත් account එකක් create කරගන්නේ කියන එක. අපි අපේ name එක දෙමු. phone number එක මෙතන දෙන පාස්වර්ඩ් එක කැරක්ටර්ස් 8කට වඩා දිග එකක් වෙන්න ඕන. account එක create කරගත්තට පස්සේ මුලින්ම navigate වෙන්න මෙන්න මේ වගේ page එකකට. ඉතින් මේ page එකේදී අපිට පුළුවන් අපේ profile එක complete කරගන්න. අපි බලමු profile picture එකක් set කරන්න කොහොමද කියලා. මෙතන තියෙන buttons දෙකක් choose from gallery කියන button එක හරහා අපිට පුළුවන් gallery එකේ තියෙන image එකක් තෝරගන්න. ඒ වගේමයි take photo කියන එක හරහා අපේ inbuilt කැමරාව පාවිච්චි කරලා අපිට පුළුවන් image එකක් capture කරගන්න. ඊට පස්සේ අපි අපේ email එක දෙමු. ඒ වගේමයි ඔයාගේ address එක මෙතන දෙන්න පුළුවන්. ඊට පස්සේ update profile කියන බටන් එක ක්ලික් කරන්න. අපි අපේ account එක සාර්ථකව complete කරගත්තා. මෙන්න මෙතන තියෙන post new ad කියන බටන් එක හරහා අපිට පුළුවන් අපේ add post page එකට යන්න. මෙතනදී අපිට පුළුවන් අපේ post එකට අදාළ title එක දෙන්න. ඊට පස්සේ අපේ දාන්න යන item එකේ condition එක select කරගන්න පුළුවන්. use එකක්ද new එකක්ද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් category එක select කරගන්න. මෙතන categories ගොඩක් තියෙනවා. අපි electronics කෙනෙක් click කරොත් අපිට පුළුවන් TV, radio, computers වගේ දේවල් add කරගන්න. එතකොට vehicles එක හරහා අපිට පුළුවන් වාහන add කරගන්න. properties එක හරහා ඉඩම්, ගෙවල් වගේ දේවල් අපිට පුළුවන් add කරගන්න. home and garden එක හරහා අපිට පුළුවන් පුටු, මේස් වගේ දේවල් add කරගන්න. fashion හරහා අපිට පුළුවන් ඇඳුම්, සපත්තු, ඔරලෝසු වගේ දේවල් add කරගන්න. sport and hobbies හරහා අපිට පුළුවන් ක්‍රීඩා උපාංග ඒ වගේ දේවල් add කරගන්න. services හරහා අපිට පුළුවන් මොනවා හරි සේවාවක් ඔයා මේ ad එක දාන්න මොකක් හරි සේවාවක් සඳහා ඒ වගේ දේවල් add කරගන්න පුළුවන්. book and education ඔයා book shop එකක් වගේ කරන කෙනෙක් නම් ඔයාගේ advertisement books and education කියන කැටගරි එක හරහා දාගන්න හැකියාව තියෙනවා. ඉතින් අපි services කියන එක select කරමු. ඒක ඇතුළේ ඔයාලට පුළුවන් sub category කියලා එකක් section එකක් දැක ගන්න. අපි අද service දෙමු. ඊට පස්සේ අපිට තියෙනවා location එක select කරගන්න. අපි අපේ item එකට අදාළ price එක දාගන්න පුළුවන්. අපි දාන item එකට පොඩි description එකක් ලියාගමු. ඒ වගේමයි අපි අපේ item එකට දාලා images upload කරගන්න ඕන. ඒකෙදිත් choose from gallery කියන එක හරහා අපිට පුළුවන් අපේ gallery එකේ තියෙන images select කරගන්න. ඊට අමතරව take photo කියන එක හරහා පුළුවන් අපිට අපේ inbuilt කැමරාව හරහා images capture කරගන්න. මෙතනදී විශේෂයි ඔයාට ඔයාගේ item එකේ images 5ක් දක්වා upload කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ add post add කියන බටන් එක ක්ලික් කරගන්න. අපි අපේ ad එක සාර්ථකව පළ කරගත්තා. ඉතින් ඔයාට පුළුවන් my ads කියන ටැබ් එක ක්ලික් කරලා ඔයා දැන් දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට්ස් ඔක්කොම බලා ගන්න. ඉතින් අපි මේ වීඩියෝ එකේදී කතා කරා කොහොමද අලුත් සෙලර් කෙනෙක් විදියට ඔයා account එක හදාගන්නේ සහ කොහොමද ඔයාගේ
පළවෙනි ඇඩ් එක සාර්ථකව අපේ buy and go.lk එකේ පළ කරගන්න කියලා.